කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 13ක් සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. මැතිවරණය පැවැත්වීම සඳහා සියලුම කටයුතු මේ වෙනකොට සංවිධානය කොට අවසන්. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලයේ නිකුත් කිරීමේ කටයුතු මෙන්ම ප්‍රතිඵල ගණනය කිරීමේ කටයුතු සිදු වෙනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1209 දී මැතිවරණය පැවැත්වෙනවා. සියලුම නිලධාරීන් පිටත් කර හැරීම සිදු කරනු ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ නවරංගහලේ සාම් ප්‍රධාන ශාලාවෙන්. ඡන්ද මධ්‍යස්ථානවලට නිලධාරීන් 17000කට වැඩි ප්‍රමාණයක් අපි යොදවලා තියෙනවා මැතිවරණ කටයුතු සඳහා. ඒ වගේම අනිකුත් සියලුම ආරක්ෂක කටයුතු සහ ඒට අවශ්‍ය සියලුම ලිපි ලේඛන මේ වෙනකොටත් සකස් කරලා ඒ අවශ්‍ය කටයුතු සංවිධානය කර අවසන් කර තිබෙනවා.